හායි යාළුවනේ. ඔන්න මම ක්වීන් එලිසබෙත් නැව ගැන විස්තර ටිකක් අරගෙන ආවා. ඔයාලා දන්නවනේ මම එහෙකේ ටුවර් එකක් ගියා කියලා. ඉතින් හොටෙල් එකට ඇතුළත් වුණාම මේ වගේ හොටෙල් එකේ රිසෙප්ෂන් එක දෙපැත්තේ මේ වගේ මොඩල්ස් තියෙනවා. සෑහෙන මොඩල්ස් තියෙනවා. ඉතින් මම ඉස්සලාම ගිහිල්ලා මේ තියෙන්නේ ඒ කාලේ රජින ඉන්න කාලේ එයා ආපු දේවල් තමයි දෙපැත්තේ තියෙන්නේ. ඉතින් මේ තව මොඩල්ස් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ওই පින්තූර ටික බලනකම් මම ඔයාලට නැව ගැන විස්තර ටිකක් කියන්නම්. ඉතින් මේ නැව 1969 තමයි නිපදවලා තියෙන්නේ. ජෝන් බ්‍රවුන්ස් කියන ස්කොට්ලන්ඩ් කම්පැනි එකෙන් තමයි මේක හදලා තියෙන්නේ. ඊට පස්සේ 1967 තමයි මේ බෝට්ටුව ලොන්ච් කරලා තියෙන්නේ. ඔයාලා දන්නවද මේ නැවේ කැප්ටන්ලා 25 දෙනෙක් සේවය කරලා තියෙනවා. ඒ වගේම මේ නැවේ එන්ජින් වල ශක්තියෙන් UAE වල තියෙන නගරයක් ෆුජේරා කියලා. ඒ නගරයටම විදුලි බලය දෙන්න පුළුවන් කියලා තමයි යාලා කියන්නේ. ඒ වගේම 1970 ජූනි මාසේ ඇට්ලාන්ටික් සාගරය දවස් 3යි පැය 24ක් සහ විනාඩි 43කින් ක්‍රොස් කරලා තියෙනවා. ඒක ලොකු ගමනාන්තයක්. ඊට අමතරව මේ නැවේ උපරිම 4000ක් වගේ පිරිසකට කෙට කරන්න පුළුවන් කියලා කියනවා. තව කියනවා නම් මේ නැවේ සම්පූර්ණ මගින් ලක්ෂ 25ක් අරගෙන ගිහින් තියෙනවා. ඉතින් ඒ වගේම මේ නැවේ ලෝකෙ වටේ 25 වතාවක් ගිහින් තියලා කියලාත් කියනවා. මේ යාත්‍රාව ගමන් කරලා තියෙනවා එක දිගට ගත්තොත් අවුරුදු 20ක්. කොහොමද අවුරුදු 20ක් කියන්නේ ලොකු කාලයක්. ඉතින් ඒ වගේම 812 වතාවක් ඇට්ලාන්ටික් සාගරය වටා මේ යාත්‍රාව කියන්නේ හරහා ගමන් කරලා තියෙනවා. ඊට පස්සේ 2008 නොවැම්බර් 11 වෙනිදා තමයි අන්තිම ගමන් චාරිකාව ගිහින් තියෙන්නේ. පසුව අවුරුදු 10කට පස්සේ කියන්නේ 2008 තමයි ඩුබායි වලට ලක්ෂරි නෑවක් විදිහට එන්නේ. ඊට පස්සේ මෙහි තියෙනවා තව විශේෂ දෙයක්. ඔයාලට ඕන නම් ඇත්තටම යන්න පුළුවන් ඒ ගැන බලන්න. හොටෙල් එකේ රූම්ස් ගන්න එහෙම ඒවා අවශ්‍ය නැහැ. මෙහි තියෙන හෙරිටේජ් ටුවර් කියලා දවසට දෙපාරක් උදේ 11යි හවස 5ටයි කැප්ටන් කෙනෙක් ඇවිදිලා